අයිබෝවන් ඇත්තටම සුබ අලුත් දවසක් සියලු දෙනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. ඔබට පේනවා ඇති මම රැඳී සිටින්නේ තරමක් නුහුරු නුපුරුදු වටපිටාවක. ඉතින් අද දවසේ අපේ සූදානම නුහුරු නුපුරුදු දේශයක ඉඳලා තරමක වෙනස් වූ අත්දැකීමක් ඔබ වෙත තිළින කරන්නට. ඇත්තටම හාස්පත පෙන්වන බොහෝ නුපුරුදු දසුන් තුල කියවෙන බොහෝ දේවල් රූපරාමු තුලින් ඔබ වෙත ගෙනෙන්නට තමයි අපි මේ සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මම ඔබගෙන් මුලින් ප්‍රශ්නයක් අහුවොත් ලංකාවේ සිටින තරුණයෙක් හැටියට ඔබට කිසියම් රටක විදේශ රටක රැකිය සේවාවක් සඳහා අවස්ථාවක් උදා වුණොත් ඔබ වඩාත්ම ඉහළින් තෝරා ගන්නා රට කුමක්ද කියලා වර්තමානයේ තරුණයෙක්ගෙන් අහුවොත් ඔවුන් ඉස්සෙල්ලාම සඳහන් කරන රට තමයි සුන්දර දකුණු කොරියාව. ඉතින් අපේ මේ සූදානම සුන්දර දකුණු කොරියාවේ බොහෝ සුන්දර තැන් අපේ කැමරා නෙතින් ඔබේ දිනපෙරට සමීප කරන්නට. ඉතින් අපි ආරාධනා කරනවා අපිත් එක්ක රැඳී සිටින්න මේ සුන්දර කොරියාවේ බොහෝ සුන්දර තැන් ඔබ වෙත අපි තිරණ කරන මේ සුන්දර කොරියාව වැඩසටහනත් සමගින්. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා අද දවසේ පටන් අපිට හැකි සෑම විටම කොරියාවේ බොහෝ සුන්දර තැන් අපි ඔබ වෙතින් තිරණ කරන්නට බලාපොරොත්තු වෙනවා. අපිට ආරාධනා කරනවා එන්න අපිත් එක්ක නැඳී සිටින්න මේ කොරියාවේ බොහෝ සුන්දර තැන් ඔබ වෙත තිළින කරන සුන්දර කොරියාව. රටක් ආර්ථික වශයෙන් ඉදිරියට යෑමේදී ප්‍රවාහන ශ්‍රේෂ්ඨයට ඉතාමත්ම සුවිශේෂී ස්ථානයක් හිමි වී තිබෙනවා. විශේෂයෙන්ම දකුණු කොරියාව ගැන අපි සඳහන් කරද්දී ගොඩබිම, ගුවන්, සාගරය කියන මේ ප්‍රධාන මාධ්‍යයන් තුන කේන්ද්‍ර කරගෙන ඉතාමත්ම දියුණු තාක්ෂණීය මුසුණු ප්‍රවාහන පද්ධතියක් අපිට දැක ගන්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම අද දවසේ අපේ උත්සාහය ගොඩබිම ක්‍රියාත්මක කරන සුවිශේෂී ප්‍රවාහන ජාලයක් පිළිබඳව ඔබ වෙත වටිනා තොරතුරු රැසක් ඉදිරිපත් කරන්නටයි. විශේෂයෙන්ම ඔබ දන්නවා කොරියාවේ ප්‍රධාන අගනගරය සෝල් නගරයේ සිට ප්‍රධාන උපනගරයන් හා යාබදව සුවිශේෂී දුම්රිය මාර්ග සේවාවක් ක්‍රියාත්මක වන බව. විදුලියෙන් ධාවන වෙන දුම්රිය සාමාන්‍ය ව්‍යවහාරයේදී KTX නමින් තමයි හඳුන්වා තිබෙන්නේ. කොරියන් ට්‍රේන් එක්ස්ප්‍රස් එහෙම නැත්නම් විදුලියෙන් ධාවනය වෙන වේගවත් දුම්රිය ජාලය. ඉතින් අද දවසේ අපේ උත්සාහය මේ දුම්රිය පිළිබඳව ඔබට වටිනා තොරතුරු රැසක් අද දවසේ ගෙනෙන්නටයි. ඉතින් අපි සූදානම් වෙනවා KTX කොහොමද මේ දුම්රියක ක්‍රියාකාරීත්වය, දුම්රිය බාහිර පෙනුම, මගකින් තිය හැසිරීම, දුම්රිය වේගය කොහොමද මෙහි නිමාව, මෙහි උස, මෙහි දිග, මෙහි බර, ඒ වගේ මේ ආදී වටිනා තොරතුරු රැසක් අපි ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි දුම්රිය මගී අභ්‍යන්තරය තුල මගීන් වෙනුවෙන් පනවා දී තිබෙන ආසන පහසුකම්, ඒ වගේම මේ වේගයෙන් ධාවන වෙන දුම්රිය තුලදී මගීන්ට අවශ්‍ය කරන සෙසු පහසුකම් මේ ආදී කොහොමද මේ තුල නිමා වී තිබෙන්නේ, මේ ආදී වටිනා තොරතුරු රැසක් අපි ඔබෙන් ගෙනෙන්නට බලාපොරොත්තු වී තිබෙනවා. ඉතින් මගේ පසුබිමින් පෙනෙන මේ චොනාන් ආසාන් දුම්රිය ස්ථානයේ සිට අපි බලාපොරොත්තු වෙනවා සෝල් වෙත අද දවස් තුල ගමන් කරන්නට. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මේ KTX කොරියන් ට්‍රේන් එක්ස්ප්‍රස් නැමැති අධිවේගී දුම්රිය මාර්ගයේ අත්දැකීම අපිට වෙනුවෙන් ලබා ගන්න කියලා. ඉතින් කොරියාවට පැමිණෙන්නට බලාපොරොත්තු වෙන ඔබට මේ තොරතුරු ඉතාමත් වැදගත් වෙයි. අපි ඔබට ආරාධනා කරනවා එන්න අපිත් එක්ක මේ KTX කොරියන් ට්‍රේන් එක්ස්ප්‍රස් දුම්රිය මාර්ගය පිළිබඳව අපි ඔබ වෙනුවෙන් ගෙනන විස්තර විවරණයක්.
චොනාන් ආසාන් දුම්රිය ස්ථානයේ සිට සෝල් අගනගරය දක්වා ගමන් කිරීමට බලාපොරොත්තු වන මම විශේෂයෙන්ම මේ දුම්රිය ගමන් කිරීම සඳහා සුවිශේෂී දුම්රිය අවසර පත්‍රයක් මම විසින් ලබා ගන්නට ඕන. ඔයාලට පේනවා ඇති පිටුපතින් පෙනෙන විශේෂ ටිකට් පත් නිකුත් කිරීමේ කවුළුවෙන් තමයි මම මේ ටිකට් පත්‍රය නැත්නම් ප්‍රවේශ පත්‍රය මම ලබා ගත්තේ. මේ ප්‍රවේශ පත්‍රය තුළ සුවිශේෂී විස්තර රාශියක් සඳහන් වී තිබෙනවා. සාමාන්‍ය ලංකාවේ දුම්රිය මගියෙකුට දක්නට නොලැබෙන සුවිශේෂී දුම්රිය පත්‍රයක් විදිහට මෙය හඳුන්වා දෙන්නට පුළුවන්. විශේෂයෙන්ම මෙම දුම්රිය ප්‍රවේශ පත්‍රය තුල KTX කොරියන් ට්‍රේන් එක්ස්ප්‍රස් නැමැති මම ගමන් කිරීමට බලාපොරොත්තු වන දුම්රිය මෙම චොනාන් ආසන් දුම්රිය ස්ථානයට පැමිණෙන වේලාව ඒ වගේම මම ගමනාන්තය වන සෝල් අගනාර්ගගරය දක්වා ගමන් කිරීමට බලාපොරොත්තු වන සෝල් අගනාර්ගගරයට ළඟා වන වේලාව ඒ වගේම මේ දුම්රිය අංකය මම ගමන් කිරීමට මට වෙන් වී තිබෙන සුවිශේෂී දුම්රිය මැදිරිය අංකය ඒ වගේම මම අසුන්ගත යුතු ආසන අංකය මේ ආදී තොරතුරු රාශියක් මේ සුවිශේෂී දුම්රිය ප්‍රවේශ පත්‍රය තුළ සඳහන් වී තිබෙනවා. ඉතින් ඉතාමත් පහසුවෙන් ඕනෑම මගියෙකුට Taman ගමන් කිරීමට බලාපොරොත්තු වන දුම්රිය ගමනාන්තය දක්වා ගමන් කිරීමේදී මේ සුවිශේෂී ප්‍රවේශ පත්‍රය තුළින් ලබා ගන්නට පුළුවන් තොරතුරු රාශියක් මේ විශේෂී සුවිශේෂී දුම්රිය ප්‍රවේශ පත්‍රය තුළ හඳුනා ගන්නට පුළුවන්. ඉතින් මේ දුම්රිය ගමන් කරන සෑම වගේකම මේ වගේ විශේෂ දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කටයුත්තක් තිබෙනවා. දැන් ඔබට පේනවා ඇති මේ පසුබිම් පෙනෙන විශේෂ දුම්රිය කාලසටහන. දැන් කවුරු හරි දුම්රිය මගියෙක් Taman ගමන් කිරීමට බලාපොරොත්තු වන දුම්රිය පැමිණෙනතුරු මේ කාලසටහන තුළින් Taman ගමන් කිරීමට බලාපොරොත්තු වන දුම්රිය මේ ස්ථානයට පැමිණෙන වේලාව ලබා ගැනීම දැනගැනීමේ හැකියාවක් උදා වී තිබෙනවා. හොඳයි මම ගමන් කිරීමට බලාපොරොත්තු වන දුම්රිය මේ ස්ථානයට පැමිණෙන්නට තවත් පුංචි වේලාවක් තිබෙනවා. ඉතින් ඒ සඳහා මම ඒ කාල වේලාව උදා වන තුරු මේ මගින් සඳහා පනවා තී තිබෙන ආසන මත අසුන්ගෙන මායි කාලය ගත කිරීමට තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ. දැන් මම ගමන් කිරීමට බලාපොරොත්තු වන දුම්රිය මෙම ස්ථානයට පැමිණෙන තුරු මම රැඳී සිටින්නේ මේ විශේෂයෙන් මගින් සඳහා තනා තිබෙන සුවිශේෂී කුටියක. දැන් සාමාන්‍යයෙන් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි කියන කාල තුල හිමපතනත් සමගම අධික සීතලත් එක්කම මේ බොහෝ පරිසරයේ සිසිල්වත් බවක් උසුලනවා. ඉතින් ඒ වගේ කාලවලදී මේ කුටි විශේෂයෙන් මගින් සඳහා තනා තිබෙන්නේ විශේෂයෙන් මේ කුටි පුළුවන් මේ සීතල කාලයේදී බොහොම ශරීරයට අපහසුයක් නොදැනෙන ආකාරයට උණුසුම් කරන ආකාරයට තමයි සනවා තිබෙන්නේ. ඒ වගේම අවුරුද්දේ ජූනි ජූලි අගෝස්තු වගේ සාමාන්‍ය රස්නේ කාලවලදී මෙම විශේෂ මගී කුටි සිසිල් කිරීමේ හැකියාවක් දී තිබෙනවා. ඉතින් Taman ගමන් කිරීමට බලාපොරොත්තු වන දුම්රිය මෙම ස්ථානයට ළඟා වන තෙක් විශේෂයෙන්ම මගීන්ට ඉතාමත්ම සුව පහසුවට රැඳී සිටින්නට තමයි මේ වගේ විශේෂී දුම්රිය කුටි තනා දී තිබෙන්නේ. ඔබ මේ දකින්නේ CCTV කැමරාවට දර්ශනයක්. විශේෂයෙන්ම CCTV කැමරා පද්ධතියක් කරහා මේ අධිවේගී දුම්රිය මාර්ගය පිළිබඳව විශේෂයෙන්ම අධීක්ෂණ කටයුතු කරන්නට මේ දුම්රිය බලධාරීන් නිතරම කටයුතු යොදා ගැනීමින් තිබෙනවා. හොඳයි ඔන්න දැන් මේ මම ගමන් කිරීමට බලාපොරොත්තු වූ දුම්රිය මේ චොනාන් ආසන් දුම්රිය දෙවන පරණතයට ළඟා වෙමින් තිබෙන මොහොත ඔබට ඉතාමත්ම ඈතින් පේනවා ඇති තරමක සාගරයේ ජීවත් වෙන අර මෝර නැමැති මත්ස්‍යයා ටිකින් ටික ළඟා වෙනවා වගේ සේයාරුවක් දැන් දිස්සනවා ඇති. ඉතාමත්ම ඉක්මනින් මේ දුම්රිය මේ ස්ථානය කරා ළඟා වෙනවා. මගේ සූදානම මේ ස්ථානෙට සෝල් දක්වා ගමන් කරන්නට. අපි බලමු කොයි වගේ පහසුකම්ද කොයි වගේ පහසුකම්ද මේ දුම්රිය ස්ථානයේ දුම්රිය මැදිරිය තුළ තිබෙන්නේ කියන කාරණේ.
ඉතින් ඇත්තටම ඉතාමත් අපූර්ව අත්දැකීමක්. ඇත්තටම මම මේ කොරියාවට ඇවිල්ලා කොරියානු අධිවේගී දුම්රියක ගමන් කරන පළවෙනි අවස්ථාව. මම හිතුවා මේ දුම්රිය යන වේගය අනුව බාහිරින් ඉඳලා බලන ටිකලිප්ට මේක ඇතුළේ ගමන් කිරීම හරිම අසීරුයි කියලා. මොකද මේ යන වේගය අපිට කොතරම් දරා ගන්නට පුළුවන් වේවිද කියන කාරණේ පිළිබඳව අපිට අත්දැකීමක් නැති නිසා. සමහර වෙලාවට මට හිතෙනවා මම ගමන් කරන්නේ ගුවන් යානයකද කියන කාරණාව. ඔබට පේනවා ඇති මගේ දෙපසින් සිටින මගී ජනතාව ඉතාම පහසුවෙන් Tamanගේ ගමනාන්තය ළඟා වන තුරු Tamanගේ කත්සුපුරුදු කතාබස් වලින් එහෙම නැත්නම් උඩපතන පණිවිඩ කුමාරුවක එහෙම නැත්නම් සුව පහසුවෙන් ගමන් කරන ආකාරය. සාමාන්‍යයෙන් මේ වගේ ගමන්ක යන අපිට අර මත් පීඩාවක් වෙනසක් දරනොත් අපිට සිදු වෙනවා කිසියම් පානීයක් ලබා ගන්න කියලා කෑමක් ලබා ගන්න. ඇත්තටම මේ දුම්රිය මැදිරිය තුළ ඒ සඳහා සුසු පහසුකම් බොහෝ තිබෙනවා. දැන් මගේ මේ සූදානම මේ සීතල දේශගුණය නිසාම උණුසුම් කෝපි පානයක් කිවිදින්නට. ඉතින් අපි බලමු මේ දුම්රිය මැදිරිය තුළ අපිට කොයි වගේ පහසුකමක්ද ඒ සඳහා මෙන්න කියලා කියන කාරණේ.